දැන් විභාගෙට මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 මේ උසස් පෙළ විභාගේ ලියන පිරිස විදිහට අපේ විෂයෙන් ළමයි ඕගොල්ලන්ට කරන්න ඕනේ ඔක්කොම කොටස් දැන් අපි ඉවරයි. ඒ කියන්නේ දැන් අපි හැම විෂයකයක්ම කල්ැතුව සාකච්ඡා කරලා විෂයක ටික ඉවර කළා. ඒතකොට ඔක්කොම විෂයක අපි ආවරණය කරලා තියෙනවා. ඊට අමතරව අපි පෞද්ගලික ප්‍රශ්න පත්‍ර ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. ඊළඟට මම එක විෂයකකයේ ගානේ හැම විෂයකකයටම වෙන වෙනම ඉරිගහන ප්‍රශ්න පත්‍ර කතා කළා. ඉරිගහන ප්‍රශ්න 600ක් විතර. ඊට පස්සේ අපි ආදර්ශ ප්‍රශ්න කතා කළා. ඒ අනුව අපි දැන් මේ අපේ විෂයෙන් විභාගෙට ලියන්න ඕන කරන සියලු විෂය කොටස් ආවරණය කළා. පෞද්ගලික ප්‍රශ්න පත්‍ර ඔක්කොම කතා කළා. ආදර්ශ ප්‍රශ්න පත්‍ර කතා කළා. ඊට පස්සේ පාඩමෙන් පාඩමට හදපු ඉරිගහන ප්‍රශ්න පත්‍ර කතා කරලා ඔක්කොම වැඩ ඉවර කරලා තියෙනවා. දැන් අපිට අන්තිමට තියෙන ඉස්සරහ දවස් 2-3දී තව ප්‍රශ්න ටිකක් කතා කරන්නත් මගේ අන්තිම ඉලක්ක ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරන්නත් විතරයි. ඒ නිසා දැන් ඕගොල්ලන්ට හරිම විශ්වාසයෙන් මේ අපි කරපු වැඩ ටික හරියට බලාගෙන විභාගයට යන්න පුළුවන්. දැන් ඕනේ ඉස්සරහ දවස් ටික ළමයි හරියට කළමනාකරණය කරගන්න. තව විෂයන් දෙකක් ඕගොල්ලෝ කරනවා. ඒ විෂයන් දෙකේ සමහර වෙලාවට තාම ආවරණය වෙච්ච නැති කොටසුත් ඇති. තව ආවරණය කරන්නත් ඇති. ඒ ටිකත් හරියට කරගෙන දැන් ඕගොල්ලෝ කාලය කළමනාකරණය කරගන්න ඕනේ විභාගේ දවස වෙනකන් ගාන්ට වැඩ තුනට බෙදාගෙන මේකට හරියට තමන්ගේ ඉගෙන ගත්ත ටික හරියට පාවිච්චි කරන්න කළමනාකරණය කරගන්න ඕනේ කාලය බෙදාගෙන. ඒක තමයි දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ. දැන් මේ කාලේ ඕගොල්ලන්ට වෙන වැඩ කරන්න වෙලාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා වෙන දේවල් ඔක්කොම පොඩ්ඩක්වත් ඔළුවේ තියෙන්න බෑ. හැම එකක්ම ඔළුවෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා මේ දවස් ටික හරියටම කළමනාකරණය කරගන්න අපි අපේ වැඩේ දැන් කල් තියාම ඔන්න ඉවර කරලා තියෙනවා.